Hi guys, ඉතින් ඔන්න අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ හෂබ්‍රෝ ඉතින් ගෙනාවෝ අලුත් මලුත් වීඩියෝයක් එක්ක. ඉතින් මං අද අරගෙන ආවේ 2025 වර්ෂයට අනුව අලුත්ම මොබයිල් ෆෝන්ස් වල මිල ගණන්. ඒ කියන්නේ අලුත්ම කියවහම මම iPhone වල මිල ගණන් අරන් ඉවිල්ලා නැහැ. එක එක වර්ගවල මිල ගණන් තමයි. මේ මිල ගණනුත් එක්ක ඒක විස්තර ඒතකොට මොනවද? RAM එක, storage එක, display එක, එතකොට ඒකේ battery ඔය එකී මෙකී නොකී ඕන දෙයක් මං අරන් ඉවිල්ලා දෙනවා. මේ වගේ හොර බොරු වංචා නැහැ, මැජික් නැහැ. ඉතින් මේ channel එකට ඔයගොල්ලෝ තාම එකතු වෙලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරගෙනම වීඩියෝ එකට යන්න. මේ ඔයාලගේ හෂබ්‍රෝ ටෙක්නික් YouTube channel එක. දැන් අපි වීඩියෝ එක පටන් ගන්නවා. ඉතින් මොබයිල් ෆෝන්ස් වල මිල ගණන් කියපුවාම තමන්ට තියෙන බජට් එක ගන්න තමයි මොබයිල් ෆෝන්ස් ගන්න වෙන්නේ. ඒ කියන්නේ තමන්ට තියන්නේ 50000 නම් 50000ට අඩු මොබයිල් ෆෝන් එකක් තමයි ගන්න වෙන්නේ. ඉතින් අද මම පළවෙනිට කතා කරන්න බලාපොරොත්තු වෙන ෆෝන් එක තමයි Samsung Galaxy A16 5G කියන මොබයිල් ෆෝන්ස් එක. ඉතින් අපි මුලින්ම මේකේ RAM එක ගැන කතා කරමු. මේකේ RAM එක වෙන්නේ 6GB කියපුවම ගොඩක් සාමාන්‍යයෙන් තරමකට තමන්ට ගැලපෙන බජට් එකට අනුව සාමාන්‍යයෙන් හොඳ RAM එකක් තමයි 6GB කියන්නේ. එතකොට බජට් එකට අනුව RAM එක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ දැන් ලක්ෂ ගණන් දීලා ෆෝන් එකක් ගත්තොත් ඒකේ RAM එක GB 16යි, GB 32යි. අන්න ඒ වගේ ලොකු ගණන් වල RAM තමයි තියෙන්නේ. ඒක බජට් එකට අනුව තමයි වෙනස් වෙන්නේ. ඊළඟට අපි කතා කරමු storage එක ගැන. මේකේ storage එක වෙන්නේ 128GB. ඒකත් හොඳයි. ඒ කියන්නේ බජට් එකට ගැලපෙන විදිහට තමයි ඒකත් එන්නේ. දැන් අර RAM එක වගේම තමයි මේකත්. අපි ගන්න බජට් එක ගන්න තමයි storage එක වෙන් වෙන්නේ. එතකොට 6GB RAM එකට storage එක 128ක් තිබ්බට ඒක අවුලක් නැහැ. ඒක ගන්නට ගැලපෙන එක. ඊළඟට අපි කතා කරන්නේ display එකේ size එක. display එකේ size එක වෙන්නේ 6.7 ඉන්ච්. ඒ කියන්නේ අඟල් 6.7ක්. ඒ කියන්නේ සාමාන්‍ය ෆෝන් එක ගානක් තමයි තියන්නේ. එතකොට මේකේ කැමරා ගැන කතා කරොත් මේකේ ට්‍රිපල් කැමරා තියන්නේ. ඉතාලම හොඳ කැමරා තියෙන ක්වොලිටි කැමරා. ගොඩක් හොඳයි මේකේ කැමරා. ඊළඟ මේකේ බැටරි ගැන කතා කරොත් ලිපෝ 5000 මෙගාහර්ට්ස් තියෙනවා මේ බැටරිය. ඒ කියන්නේ මෙගාහර්ට්ස් ගාන 5000. එතකොට දැන් අපි ඕනම කරන දේ ප්‍රයිස් එක තමන්ට තියෙන බජට් එක බලමු. මේකේ ප්‍රයිස් එක තමයි 62200. ඒ කියන්නේ Samsung Galaxy A16 5G කියන මොබයිල් ෆෝන් එක 62200. ඒ කියන්නේ ඕක තමයි අඩුවටම ගන්න පුළුවන් හොඳ මිල. ඒ කියන්නේ තමන්ට තියෙන බජට් එකට තමයි ෆෝන් එක ගන්න. දැන් මේක ගන්නද මීට වඩා එක්කෙනෙක් තියෙන 80000. ඒතකොට 80000 ගැලපෙන ෆෝන් එකක් ගන්න පුළුවන්. හරි එහෙනම් මම දැන් දෙවෙනියට කතා කරන්න බලාපොරොත්තු වෙන ෆෝන් එක තමයි Samsung Galaxy A17 5G. ඒ කියන්නේ කලින් එකට වැඩි අර 16 එකෙන් 17 අන්න ඒ වගේ Samsung වල Galaxy A17 5G කියන මොබයිල් ෆෝන් එක. අපි අරක වගේ මුලින්ම RAM එක ගැන කතා කරමු. මේකේ RAM එක 8GB. එතකොට storage එක 256GB. ඒ කියන්නේ 256යි. ඒක හොඳයි. 8ට ගැලපෙන 8. ඒ කියන්නේ 8GB කියන එකට 256යි ගැලපෙනවා. එතකොට අරක 6GB කියන එකට 128ට තමයි ගැලපෙන්නේ. යන් ඒ විදිහට තමයි බජට් එකට අනුව තමයි වෙනස් වෙන්නේ. ඊළඟට ඩිස්ප්ලේ එක ගැන කතා කරමු. ඩිස්ප්ලේ එක කලින් එකම තමයි 6.7යි. කැමරා කලින් එකමයි ට්‍රිපල් කැමරාම තමයි තියන්නේ. ඒ කියන්නේ කැමරා තුනක් තියෙනවා. බැටරි ගැන කතා කරොත් 5000 මෙගාහර්ට්ස්. ඒ කියන්නේ මේකේ කැමරා බැටරියේ මෙගාහර්ට්ස් ගාන 5000. එතකොට බජට් එක වෙන්නේ 73700. ඒ කියන්නේ කලින් එක 62200යිනේ. එතකොට ඒකට වැඩිය RAM එක GB 2කින් වැඩි. එතකොට storage එක GB ගොඩකින් වැඩි. එතකොට ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 10000ක විතර පොඩි වෙනසක් තියෙනවා. ඒකට ඉතින් ඒක දාලා ගන්න පුළුවන් ඉතින් හොඳයි. තියෙන බජට් එකට තමයි ගන්න වෙන්නේ. හරි එහෙනම් අපි තුන්වෙනිට කතා කරන්න බලාපොරොත්තු වෙන එක තමයි OnePlus Note CE4 Lite. එතකොට මේ 5G එකත්
එතකොට මේකේ RAM එක වෙන්නේ 8GB, storage එක 256GB. එතකොට ඩිස්ප්ලේ එක කලින් එක නන්නේ මේක 6.67යි. 6.67 ඉන්ච්. ඒ කියන්නේ අඟල් 6.7යි. එතකොට බැටරිය කලින් එකට වැඩිය හොඳයි. බැටරිය කලින් එකේ මෙගාහර්ට්ස් 5000ක් තිබ්බට මේකේ මෙගාහර්ට්ස් 5110යි. OnePlus Note හොඳ මේක 5110යි. එතකොට ප්‍රයිස් මේකේ ප්‍රයිස් එක වෙන්නේ 1,08,500යි. ඒ කියන්නේ 1,08,500 කියන්නේ කලින් එක 73,000කට තමයි තිබ්බේ. එතකොට ඒකට ගැලපෙන විදිහට තමයි ගන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්නේ HMD Fashion 5G. එතකොට අපිත් මේකේ මුලින්ම RAM එක ගැන කතා කරමු. RAM එක වෙන්නේ 8GB, storage එක 256GB, display එක 6.56 ඉන්ච්, බැටරිය මෙගාහර්ට්ස් 5000යි, price එක 84000යි. ඊළඟට අපි පස්වෙනියට සහ අවසාන, ඒ කියන්නේ අවසාන එක තමයි පස්වෙනි එක. ඒක තමයි Oppo Reno 40F 5G. ඔක්කොම 5G. අද මම ගෙනාවේ ඔක්කොම 5G. එතකොට මේක තමයි මට මේ ලිස්ට් එකේ තිබ්බ හොඳම ෆෝන් එක මේක. මේකේ RAM එක වෙන්නේ GB 12ක්, storage එක GB 512ක්, display එක 6.57ක්, කැමරා ට්‍රිපල් කැමරා, ඒ කියන්නේ කැමරා තුනක් තියෙනවා. කලින් ඒ වගේ බැටරිය මෙගාහර්ට්ස් 5000 6000 මේක 5000 නෙවෙයි 5500 54 වගේ තිබ්බේ. මේක මෙගාහර්ට්ස් 6000යි. මේකේ ගාන වෙන්නේ 1,70,800යි. ඒ කියන්නේ මේක අර බජට් එකට අනුව දැක්කද 1,60,000යි මුලින්ම කියපුව 60,000යි අතර ගොඩක් වෙනස්. ඒකේ මෙගාහර්ට්ස් 5000යි, මේකේ මෙගාහර්ට්ස් 6000යි. ඒකේ RAM එක 6GB, මේකේ 12යි. අන්න ඒ වගේ ලොකු වෙනස්කම් තියෙන බජට් එකක් අතර. හරි එහෙනම් මේ පහ තමයි මම අද අරගෙන ආවේ. මම මේකට iPhone ගෙනාවේ නෑ. මම ඒක වෙන වීඩියෝ එකකින් ගෙනවා iPhone වල මිල ගණන් කියලා. ඒ වගේ විස්තරات එක්ක අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. එතකොට මම මෙතන අද ගෙනාවේ Samsungවත් නෙවෙයි, වර්ග වලින් ගෙනාවේ. වර්ගවල මිල ගණන් සහ ඒ වගේ RAM එක, storage එක වැනි ඒ වගේ විස්තරات එක්ක තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන ආවේ. එතකොට අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ දේ අරගෙන මගේ මොකක් හරි එකක් අමතක වුණ දෙයක් තියෙනවා නම්, වැරදිච්ච දෙයක් තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරගෙන යන්න. මේක තමයි මගේ YouTube channel එකේ මම 3 මිනිහෙට දාන වීඩියෝ එක. එතකොට මම ඉස්සරහට unboxing වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ස්මාර්ට් වොච්, එතකොට ගේමින් මවුස්, ගේමින් කීපෑඩ්, ඒ වගේ අන්බොක්සිං වීඩියෝත් මම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අද අපි මේ වීඩියෝ එක සමු ගන්නවා අතර වෙනත් දවසක මෙවැනි වීඩියෝ එකක් එක්ක හමු. මේ ඔයාලගේ හෂා බ්‍රෝ YouTube channel එක. Goodbye guys.